යුද හමුදාවේ 58 වන සේනා ආරක්ෂක වළල්ලට මරාගෙන මැරෙන කළුකොටි ත්‍රස්තවාදීන් අද දෙවන දිනටත් එල්ල කළ ප්‍රහාරයක් එම බටපිරිස් විසින් සාර්ථකව ව්‍යර්ථ කරනු ලැබුවා. පුපුරන ද්‍රව්‍ය පුරවාගත් කැප් රථයක් ආරක්ෂක වළල්ල වෙත කඩා වැදීමට උත්සාහ කළ අතර මරාගෙන මැරෙන කළුකොටි සමූහයක් ඊට පිටුපසින් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඒමට උත්සාහ කළා. පෙරේදා දිනයේදී චලේ කලපුව දෙසින් 58 වන සේනාංක ආරක්ෂක වළල්ල බිඳ දැමීමට පැමිණි ත්‍රස්තවාදීන් සමූහයට පහර දී ඉන් 101ක් ත්‍රස්තවාදීන් මරුමුවට පත් කිරීමට 58 වන සේනාංකය සමත් වුණා. මලසිරු 56ක් පසුව සොයාගනු ලැබුවා. T56 ගිනිඅවි පමණක් 100කට ආසන්න සංඛ්‍යාවක්ද පසුව කළ සෝදිසි මෙහෙයුම්වලදී හමු වුණා. එම ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසුවයි පුපුරන ද්‍රව්‍ය පුරවාගත් වාහනයක් සමග මෙම දෙවන උත්සාහය LTT ගෙන තිබුණේ. එම ප්‍රහාරයටද සාර්ථකව මුහුණ දෙමින් හමුදා බටපිරිස් එල්ල කළ ප්‍රහාර වලින් LTT සමාජිකයන් 50කට ආසන්න පිරිසක් මරුමුවට පත්ව තිබෙනවා. LTT සමාජිකයන් 23 දෙනෙකුගේ මලසිරු පසුව කළ සෝදිසි මෙහෙයුමේදී හමුදාව සොයාගත්තා. ජ්‍යෙෂ්ඨ LTT නායකයෙකුද මේ ප්‍රහාරයට පැමිණ තිබෙනවා. වෙඩිනවදින පපු ආවරණයක් පැළඳ සිටි ඔහුගේ මලසිරුවද පළවෙනි හුමාරු යන්ත්‍රයක් සමග පසුව හමු වුණා. ගෙවී ගිය දින 3 තුල LTTට ඉතුරුව සිටි ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රහාරකයන් ලෙස සැලකෙන කළුකොටි සමාජිකයන් 150ක් පමණ 58 වන සේනාංක ප්‍රහාර වලින් මරුමුවට පත්ව තිබෙනවා. LTT සිය අවසන් උත්සාහය දරමින් සිටින බව දැන් පැහැදිලි වන කරුණක්. LTT නායකයන්ගේ ආරක්ෂාවට යොදවා සිටි චාල්ස් ඇන්තනි සහ රාදා යන ඔවුන්ගේ බලකායන් වල කළුකොටි සමාජිකයන් පවා දැන් ප්‍රහාරවලට යොමු කර තිබෙන බව ඉක්ුත් දින දෙක තුල මියගිය LTT සමාජිකයන්ගේ හඳුනා ගැනීමේ ලාංඡන අනුව තහවුරු වෙනවා. මෙතෙක්කල් ඉතුරු කරගෙන සිටි ඔවුන්ගේ ආරක්ෂක බටයන් පවා ප්‍රහාරවලට යොමු කිරීමෙන් පැහැදිලි වන කරුණ නම් දෙවන විට දැඩි පිරිස් බල අර්බුදයකට LTT මුහුණ දී ඇති බවයි. LTT ඉතුරුව සිටි ප්‍රධාන ප්‍රහාරකයන් පවා දැන් යුද හමුදා ප්‍රහාර හමුවේ දැඩි ලෙස අසරණ වී තිබෙනවා. තම ගිනි අවි සහ සිතියම් පවා අතහැර පලායන තත්වයකට ඔවුන් පත්ව තිබෙන බව ඉක්ුත් දින දෙක තුල ප්‍රහාර වලින් පැහැදිලි වන කරුණයි. අපේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සෙබළු මේ ඉදිරියට ගහගෙන යනවා මේ සතුරු බංකර විනාශ කරමින් ඉදිරියට ඇදෙනවා. ඒ වෙඩි හඬ තමයි මේ ඇසෙන්නේ අපේ ප්‍රහාර එල්ල කරනවා. මගෙත් එක්ක ඉදිරියේ අනිත් මේ සෙබළ පිරිසයි ඒ ඔක්කොම හොඳ ධෛර්යමත් කොල්ලෝ. ඒකින්ද තමයි අපිට මේ වගේ සතුරු සමූහයක් බිම දාගන්න පුළුවන් උනේ. ගෙවී ගිය දින 3 තුලම LTT යුද හමුදා ආරක්ෂක වළලු වෙත එල්ල කළ ප්‍රහාර මුළුමනින්ම ව්‍යර්ථ කිරීමට හමුදාව සමත් වුණා. LTT අරමුණු මුළුමනින්ම බිඳ වැටි ඇති අතර අවසානයේ LTTට අත් වූයේ ප්‍රහාරයට පැමිණි සමාජිකයන් හමුදා ප්‍රහාර වලින් මරමුවට පත්වීම පමණයි. රූපවාහිනියේ සමන් කුමාර රාම වික්‍රම පුදුකුඩිරි පුසිට. අයිවන් ඔබ සඳහන් කළ පරිදි යුද හමුදාවේ 58 වන සේනාංකය තමයි චලේ කලපුව ප්‍රදේශයෙන් පුදුමාතලන් සාමාන්‍ය ජනතාව රැඳී සිටින යුද මුක්ත කලාපය පේන මානයට දැන් ගමන් කර සිටින්නේ. පුදුකුඩි ඉරුප්පු සිට එක්පසකින් ගමන් කරන අතර චලේ වෙරළ තීරයේ ඔස්සේ සිය ක්‍රියාන්විතය මේ වන විට වන්නිමේ ඉතාමත්ම සාර්ථකව සිද්ධ වෙනවා. පුදුමාතලන් ප්‍රදේශයට සාමාන්‍ය ජනතාවන්ට රැඳී සිටීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරමින් යුද මුක්ත කලාපයක් ලෙස ඉකුත්දා රජය ප්‍රකාශයට පත් කළා. ඒ සමගම පුදුකුඩිරිප්පු ඇතුළු LTT ග්‍රහණයේ සිටි ජනතාව විශාල පිරිසක් මේ පුදුමාතලන් ප්‍රදේශයට පැමිණියා. කෙසේ නමුත් දැන් හමුදාව 58 වන සේනාංකය ඔවුන්ගේ එක් බල සේනාවක් පුදුමාතලන් පේන මානයට චලේ කලපුවේ සිට බැලුවම පුදුමාතලන් වෙරළ තීරයේ ඌඩාරම් වල සාමාන්‍ය ජනතාව ගමන් කරන ආකාරය දැන් මේ මොහොතේ බැලුවොත් එම හරියටම විදුලි බුබුලු දැල් වෙනවා. ඒ හැම නිවසකම සාමාන්‍යයෙන් ගුවනින් ගොඩබිමක් දෙස බලද්දී ජනාකීර්ණ ප්‍රදේශයක දිස්වන දර්ශනය තමයි අප දකින්නේ අප ඉදිරිපිට. ඒ වගේම මේ තීරයට මෙහායින් 55 වන සේනාංකයත් චලෙයි පල්ලි මාතලන් කියන ප්‍රදේශයේ සිට ක්‍රියාන්විතය දැන් දියත් කර තිබෙනවා.
දැන් මේන් පැහැදිලි වන්නේ LTTට තිබුණු අවසන් බිම්කඩත් දිනෙන් දින සහ මොහොතින් මොහොත අවසන් වෙමින් පවතින බව. ඒ වගේම පුදුකුඩි ඉරිප්පු මායිමෙත් ඉතාමත්ම දැඩි ගැටුම් නගරයේ කෙළවරේ දැන් ආරම්භ වී තිබෙනවා. LTTE නායකයෙක් සහ තවත් 50කට ආසන්න කණ්ඩායමක් අද පෙරවරුවේ සිට පුරු කරගනිමින් 58 වන සේනාංකයේ ප්‍රබල ප්‍රහාර එල්ල කළා. ඉක්ුත් දින දෙක තුල LTTE කළුකොටේ සමාජිකයන් ආරක්ෂක වළලු වෙත එල්ල කිරීමට පැමිණීමේදී ඔවුන් 150ක් පමණ මරුමටපත් වුණා. අද දිනේ හමුදාවේ 58 වන සේනාංකය එල්ල කළ ප්‍රහාර වලින් එවැනිම හානි LTTE අත් වුණා. අනිවාර්යෙන්ම 50කට අඩු පිරිසක් 50කට ආසන්න පිරිසක් මේ ප්‍රහාර වලින් මිය යන්නට ඇති බව ඔවුන්ගේ පයිරු මාරුමකින් තහවුරු කළා. කොහොමත් හෙට දිනයත් ඉතාමත්ම තීරණාත්මක දිනයක් මේ කුටු වීසින ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන හමුදාවේ ප්‍රහාර හමුවේ LTTට අනිවාර්යෙන්ම පසුබැසීමට සිදු වෙනවා. කෙසේ නමුත් මේ වන විට ඉතාමත්ම දැඩි ගැටුම් චලෙයි වෙරළ තීරයෙන් ඔබෙන් හා පුදුකුඩිරිප්පු නගර කෙළවරේ ඇවිදී තිබෙනවා. ස්තුතියි රාමා.